Hello guys, good morning. අද මම ඕගොල්ලන්ට කරන්න යන්නේ වැටකොළු වගාව තවන් දාන ආකාරය පෙන්වන්න යන්නේ. මේක පැකට් එකේ 280ක් වුණා, පැකට් එකේ යට 80ක් විතර තියෙනවා. ඉතින් මේ LA33 ප්‍රභේදය මේක හොඳයි කියලා තමයි කඩෙන් දුන්නේ. බලමු ඉතින් හොඳයිද කියලා නම් දන්නේ නැහැ. මම මේ පළවෙනි වාර වගා කරන්නේ වැටකොළු. ඔය තියෙන්නේ කොම්පෝස්ට්. මම ගෙදර හදාගත්ත කොම්පෝස්ට් තියෙන්නේ. එහා පැත්තේ ගොඩේ තියෙන්නේ මේ ගොඩේ තියෙන්නේ කර 10යියා සහ මතු පිටපස් කොහුබත් සමග. ඉතින් ওই ටික තමයි තියෙන්නේ ඔතන. ඉතින් මම මේ පස් ගොඩවල් දෙකම එකට එකතු කරලා ඊට පස්සේ තමයි එහා පැත්තේ තියෙන තමන් දාගන්නේ අර මේකට. ඉතින් මට මේක කරන ගමන් මතක් වෙච්ච දෙයක් තමයි මේ බීජ කියන්නේ බීජ වලට ලොකු ජීවයක් තියෙනවා. මිනිස්සු වගේ තමයි කතා කරන්න බැරි වුණාට ඇවිදින්න බැරි වුණාට ලොකු ජීවයක් තියෙනවා. මොකද එහෙම කියන්නේ මේ ඔක පැකට් එක ඇතුලේ තියෙනකන් කිසිම දෙයක් වෙන්නේ නැහැ. ජීවයක් තියෙනවා. ඉතින් පැකට් එක ඇතුලේ තියෙන කල් කිසිම හැලහොලමක් නැතුව ඇටයක් විදිහටම තියෙනවා. පැකට් එකෙන් එළියට දාලා පස් ටිකක් ඇතුළට යට වෙලා වතුර ටිකක් ඒකට උඩින් වැටුණ ගමන් පැලවෙනවා. ඉතින් හිතලා බලන්නකො නේද? අන්න ඕක. ඉතින් මේ මම ඔය විදිහට ෆෝන් එක හැරෙව්වට පස්සේ ඉතින් ඒක පේන්නේ නැතුව ගියා මේ පස් කොට දාන එක. මේකේ තියෙනවා දිග අතර තියෙනවා හරහට තියෙනවා 7ක්. දිග අතර තියෙනවා 14ක්. අතට තියෙන්නේ. එතකොට ඕකේ තියෙනවා බීජ දාන්න පුළුවන් 98ක්. ඉතින් 98ක්ම නෑ පැකට් එකේ තියෙන්නේ 80ක් විතර. ඉතින් ඒ 80 තමයි මම දාන්නේ. ඉතින් මෙතනට මගේ චණ්ඩි බණ්ඩි ඇවිල්ලා තියෙන නිසා දැන් ඕගොල්ලන්ට එක එක ශබ්ද ඇහි චණ්ඩි බණ්ඩිගේ ශබ්ද. ඔයා කියන්න මොනවා හරි බලන්න වීඩියෝ එකට මොනවා හරි කියන්න බලන්න. සබුදානක ඒවා මම දසද්ද මිරිස් පැල වගේක් හිටෙව්වා. එච්චරද? ඉතින් වෙන මිරිස් පැල වලින් ඔයා ගත්තද මේ මිරිස් පැල ගත්තද? පළදාව ගත්තද? මිරිස් කරල් කැඩුවද? තාම කැඩුවේ නැහැ. ඇයි? ඉදිරියන. අයියෝ ඕක ගන්න එපා මේක අහන්න. දැන් මේකට උත්තර දෙන්න. සබුදානක මම දසද්ද සබුටම් පැල වගේක් හිටෙව්වා. සපුටන් ගෙඩි කැඩුවද? කැඩුවා. ලොකු ගෙඩි? ඕ. ඉතින් ඒවට මොකද කරේ? ඔයා විකුණුවද ඒවා? විකුණුවා. සායලි තිබ්බා. ඒ ටික ආයේ ඉස්සර කාලේ මං කියන්නේ. ඒ ටික ආයේ ඔෆ් සද්දේනවද එතකොට? ඔව් ඔයා කතා කරන්න මම ඔයාට අහන්න දෙන්නම් පස්සේ. ඉතින් ඊට පස්සේ මොකද උනේ ඒ ටිකට? ඒ ටික ඉස්සර විතරයි තිබේ. දැන් මැරුණා. ඊට පස්සේ දැන් අලුත් ඒ වගේක් දැන් අලුත් ඒ වගේක් හිටවන්න වෙනවා. ඔයා ළඟදී කාර් වීඩියෝ එකක් දැම්මේ නැද්ද? දැම්මේ නම් දැම්මා. දැම්මේ නෑනේ. පොඩ දවසකින් දැම්මේ නෑනේ. අද දාමුන්ද එහෙනම්. අද දාමුනේ. හරි. goodbye bye. බයි අපේ පුතා යනවා දැන් ගිහින් එන්නේ නේ. ඔයත් එන්න. මං එන්න. ඔයා යන්නකෝ. මම ගොඩක් දේවල් කතා කරන්නේ. ඔව්. තව දෙයක් කතා කරනවා. එන්න කතා කරමු. ආයෙත් විදිහට වේවා. කියන්න බලන්න. අද මම ලයිට් බ්ලූ එකක් හදන්න තමයි යන්නේ. එච්චරද? ලයිට් බ්ලූ මොකද්ද? ලයිට් බ්ලූ කියන්නේ මලක්ද හදන්නේ ලයිට් බ්ලූ වලින්. ඔව්. මං උදව් කරන්නම්.
ඉතින් මේ ඔය ඇට මන් දානවා තවානට. ඔයා කියන්නේ මට වැඩි ලස්සන ඒවනේ තාත්තේ. මං කියන්නේ ලස්සනයිද? ඔව්. thank you. ඔයා කියන්නේ චුට්ටක් කැතයි. අප්පට සිල් කැතයිද? මං කියන්නේ උත්තට. ඔයා කියනවා ලස්සනම ලස්සනයි. ඔයා නිවේදකෙක් වගේනේ කියන්නේ. නිවේදකෙක් වගේනේ ඔයා කියන්නේ. ඉතින් මම කලින් කිව්වා වගේ නම කියන්නේ ඕගොල්ලෝ වෙනදා ඕගොල්ලොන්ට පුළුවන් ඉඩක ඕගොල්ලෝ පැලයක් හිටවන්න. එතකොට ඕගොල්ලන්ගේ ජීවන වියදමෙන් 100ට එකක හරි ඒකෙන් සැහැණයක් ලැබෙනවා. ඉතින් ඒ 100ට එක ලැබෙන එක මාස 10ක් ලැබුණොත් 100ට එකේ 10ක් තියෙනවා. ඒකට 100ට 10ක්. රුපියල් 100ක් එකතු වුණොත් 100 වැඩි කිරීම 10 රුපියල් 1000යි. 1000ට 100ට කරන්න ලොකු දේවල් බැරි වුණාට 1000ට සාමාන්‍ය ලොකු දෙයක් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා කොහොම හරි උත්සාහ කරන්න ලේසි මිරිස් පැලයක් වැටකොළු දඹල මෑ තක්කාලි ඔය වගේ ඉතින් පැල ඉන්දන එක ඒ තරම් අමාරු නෑ. බෙහෙත් තෙල් ඒ වගේ මේවා මුකුත් ගන්න නැතුව හිටවන්න පුළුවන්. හරිම ලේසි. ඉතින් ඒවා හිටවල බලන්න. සහනයක් ලැබේ. තව චුට්ටක් තියෙනවා ඊට පස්සේ තමයි ගුඩ් බයි කියන්නේ. නෑ තව ටිකක් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක ටිකක් දිග්ග නිසා තමයි මම පොඩ්ඩක් මේ ෂෝට් කරලා තියෙන්නේ. ඒත් ඉතින් මේ දිග තියෙනවා. ඉතින් බලන්න ඕගොල්ලෝ මේ උඩින් මම කර 10යි එහෙම දාන ආකාරය මොකද පැලේට උඩට එනකොට එන්න ලේසි වෙන්න තමයි එහෙම දාන්නේ. උඩින් මුකුත් තිබ්බ නැත්තම් සත්තු කන්න පුළුවන්. ඇට අරගෙන කනවා. මොනරු එහෙම આવොත් මොනරු වෙනවා අපේ ගෙවල් වලට. ඉතින් මේ උඩින් දාන්න ඕනේ ටිකක්. නැත්තම් ඉතින් ගොඩාක් දාලා තැළුවොත් එද්දිම මැරෙන්න තමයි වෙන්නේ එන්න බැරුව. පැලේට ඇටෙන් එළියට එන්න බැරුව. චුට්ටක් තලා ගන්නත් ඕනේ. ඒකට හේතුව තමයි වතුර දැම්මට පස්සේ වතුර නිසා පස් එහෙම යනවා. ඉතින් දැම්ම ජල සම්පාදනය කරගෙන මං ඕක අපේ ස්ටෝරු කාමරේ තියෙනවා. තිබ්බට පස්සේ මෙන්න මේ ආකාරයට තමයි තියෙන්නේ. ඉදි කැලලකින් වහලා දිනවා උෂ්ණත්වය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වුණාට පස්සේ පැලවීම ඉක්මනවා. ඉතින් මගේ වීඩියෝ බලන ඔයගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. subscribe කරන්න, comment කරන්න, share කරන්න. ඉතින් මම ගිහින් අලුත් වීඩියෝ එකකින් එන්නම්.